ප්‍රබල අභියෝගයක් කළ ලංකාව පන්දු යවන්නට. විශේෂයෙන්ම මහේස් තීක්ෂණ සහ තුෂාර ටෙරි හොඳින් ඔවුන්ට කිසිදු ආකාරයෙන් ස්ථාවර වන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ පාකිස්තාන ප්‍රබල ආරම්භක පිටකර. තුෂාර ටෙරිව පන්දු ආරයක් තුලදී තමත් ප්‍රබල ප්‍රහාරයක්. ඉෆන් ජමීර සාර්ථකත්වයට පත් වුණා. සයිම් අයුබ් සහ අරහන් අතර දුරකඩ සදා ලකුණු 59ක සම්බන්ධ. 59 දී ප්‍රතිපත්තිය සයිම් අයුබ් පන්දුවක් ලබා දුන්නා. තරමක් අපහසුට පන්දුවක් ලබා පරහන් වර්තමාන ශ්‍රේණිගත කිරීම වල ඉහළින් සිටින ඔහු හොඳින් ලකුණු රැස් කරා. මේ දුර්වල පන්දුවකට කඩුල්ලා නඩතුරු අර්ශතකයේ රැස් කරගත් පරහන්ගේ කඩුල්ල ලබා ගන්නවා. අමීර නනජිද සිල්වාට එරෙහිව කැමිනි විකස පහරකට යන සාර්ථකත්වයට පත් වන ස්ටම්ප් කිරීමකට නතු කරගත්තා.